තියාලුවනේ ඔන්න සමනලයා ගැන තමයි ඉතින් කතා කරන්න යන්නේ. ඉතින් වීඩියෝකට යන්න කලින් ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කර තියාගන්න යාළුවනේ සුපිරි වීඩියෝ නැරඹීම සඳහා. එහෙනම් යාළුවනේ දැන් යමු අපි වීඩියෝ එකට. ශරීරය ගත්තොත් කොටස් 3කට බෙදෙනවා. ඉතින් මේවා සමනලයාගේ මූලික ලක්ෂණ වනවා. ඉතින් පියාපත් දෙකක්ද මෙම සත්වයාට පවතින අතර ඉතින් පියාපත්වල සුළු තිත් පැහැති ලස්සන ආකර්ශනය වන දත්ත මේ ඔගේ තිබේය. ජීවන චක්‍රය ගත්තොත් ඉතින් මොහු මුලින්ම බිත්තර තමයි දාන්නේ. ඊට පස්සේ ලාරුවා කියලා ඉතා වැඩි ආහාරය ගනිමින් වේගෙන් වර්ධනය වෙයි. ලාරුවා කියන්නේ මුලින්ම දාන බිත්තරයෙන් එළියට එන පැටවාට. ඉතින් ශරීරය තුල විශාල වෙනස්කම් සිදුවෙන මේම සත්වයා ඉතින් පියාපත් විවෘත කර පියාඹයි. ඉතින් මොවුන්ගේ ආහාරය වන්නේ ඉතින් වැඩිහිටි සමනලයෝ ගත්තොත් මල්වල මීපෙනි. ඉතින් ලාරුවා කියන්නේ ඉතින් පොඩි පැටවා. ඉතින් ඔව් කන්නේ කොළ සහ ශාක කොටස් වන පත්‍ර වගේ දේවල්. ඉතින් මොවුන්ගේ වාසස්ථාන ගත්තොත් යාළුවනේ වනාන්තරයේ උද්‍යානයේ කේත ගෙවතු වැනි ස්ථානවල තමයි මොහු රැඳී සිටින්නේ. ඉතින් මොහු කැමති උණුසුම් සහ ආලෝකයේ වැඩි පරිසරයක් වල වැඩිපුර දක්නට ලැබේ කියලා තමයි අපිට සඳහන් වෙන්නේ. ඉතින් යාළුවනේ මොවුන්ගේ වැදගත්කම් වන්නේ ඉතින් මල්වල බීජ නිපදවීමට උදව් කරනවා වගේම පරිසරයේ සෞඛ්‍ය තත්ත්වය පෙන්වන සංකේතයක් වනවා. ඉතින් සෞන්දර්ය පරිසරයට ඉතින් වටිනාකමක් එක් කරයි. ඔවුන්ගේ ඉතින් ආයු කාලය වන්නේ සතියක් සති දෙකක් පමණ. ඉතින් ලෝකයේ ගත්තොත් වර්ග 17000ක් පමණ තිබේ.